කොත්තුවක් කන එක ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් කළේ ඔබ කොච්චර මහන්සි වුණාද මේ බ්‍රෑන්ඩ් එක හදන්න? අවුරුදු 19ක් වෙනවා 2007 පටන් ගන්නකොට දෙන්නයි මම තව එකෙකුයි පිටි කිලෝ 3ක රොටි ගැහුවා පිටි කිලෝ 3ක රොටි ගැහුවා කියන්නේ කොත්තු 5ක් 6ක් වික්කා අවුරුද්දක් ගියා කොත්තු 10ක් විකුණන්න. ඉතින් ඕක ඉමින් 2015 වෙනකොටත් අපිට තිබ්බේ අවුට්ලට්ස් 4යි. දැන් 2026 වෙනකොට ලංකාවේ අවුට්ලට්ස් 14යි. සිංගප්පූර් එකයි ලබන මාසේ මාල්ඩිව්ස්. මේ බ්‍රෑන්ඩ් එක මෙච්චර දුරක් ආවේ මම නිසා නෙමෙයි. ඇත්තට මම මේකේ කියන්නේ මම මේක ඩිසිෂන්ස් විතරයි මේක කරන්නේ. හැබැයි මෙතනින් යාට මේ සියලුම දේවල් ක්‍රියාත්මක කරන්නේ බිම් මට්ටමේ හයිජීන් පැත්තේ ඉඳලා ෆුඩ් එකේ ක්වලිටි එකට යනකම් සම්පූර්ණ ස්ටාෆ් එක. ඉතින් ඒගොල්ලන්ට වැඩ කරන්න නිදාස දීලා අපි ඒක හරියට උඩ තැන ඉඳන් ගයිඩ් කරොත් ඕනම කම්පැනි එකක් ග්‍රෝ වෙනවා. ඒ මහන්සියට අද ප්‍රතිඵලයක් ඔබට හම්බෙලා තියෙනවා. මේක ගැන පොඩ්ඩක් මතක් කරමු අපි. ඔව් ෆිනගල් ලෝඩ්ස් ඇවිල්ලා මේ තුන්වෙනි වතාවට සහභාගී වෙන්නේ. ඉතින් අදත් බෙස්ට් ඩයිනින් රෙස්ටෝරන්ට් බ්‍රෑන්ඩ් විදියට සම්මානයට ප්‍රාර්ථනා වෙනවා. ඉතින් මම කියන්නේ සම්මාන බලාගෙන ව්‍යාපාරිකයෝ වැඩ කරන්න එපා. ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක ගැන ක්වොලිටි එක ගැන හිතලා වැඩ කරන්න. සම්මාන කියන්නේ අතුරු ප්‍රතිඵල. ඒ කියන්නේ ඒකෙන් එන එන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකින්ද හැමෝටම කියන්නේ සම්මාන බලන් වැඩ කරන්න එපා. තමන්ගේ වැඩේ හරියට කරන්න. ෆිනගල්ලට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ව්‍යාපාරිකයින් කලාකාරීන් මේ සියලු දෙනා වගේ කිරීම පිළිබඳව ෆිනගල් කට්ටියටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Thank you.